හරිද? ඒ කියන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරේ පෙන්වන්නේ නැහැ නේ බං. තාත්තව බදාගෙන තියෙන කවුද ඉන්න කෙල්ලෝ නෙමෙයි. දුවල තාත්තා වඩා කියන්නේ වඩා වෙනව නෙමෙයි. දුවල සාමාන්‍ය තාත්තලත් එක්ක මේ දුවල තාත්තලට ආදරේ වැඩි වගේ තියෙන කොල්ලෝ උඹලා තාත්තව කවදා හරි කාහරක් බදාගෙන තියෙනවද? ඒක වෙනම ෆීලින් එකක් ඈ. ඒ කියන්නේ බං ඒකට කොල්ලෙට ඇඬෙන දවසේ අන් ඒක කොල්ලෙක් අඬනවා ඉතින් හරිද? ඒ කියන්නේ මම දන්නේ ඒක කලාතුරකින්ම වෙන දෙයක්. තාත්තා කෙනෙක්ව බදා ගන්නවා කියන සිද්ධිය කලාතුරකින් වෙන දෙයක්. ඒක වෙනකොට ඇඬෙනවා බං. ඒ කියන්නේ මට නම් මතක් ඉදිත් ඒක ඇඬෙනවා. ඔව් ඒක තමයි ආදරේ. දැන් උඹලා අම්මලා තාත්තලා කවදා හරි ආදරේ කියලා තියෙනවද? කියලා තියෙනවද? ඒක හරිම කලාතුරකින් වෙන දෙයක්. අම්මට කියන මැදි තාත්තට කියලා තියෙනවද? ඈ? මං හිතන්නේ තියෙනවා කියලා සාමාන්‍ය කියන්නේ. ඒ කියන්නේ අපි ඒක සාමාන්‍ය ඇත්තම දැන් ඔයාලා පොඩි නිසා වැඩි තේරෙන්නේ නැතුව ඇති. උඹලට තේරෙන අපිට වැඩි මන් දන්නවා. දැන් ඔය මේ දැන් ඔය තමන්ගේ ආදරවන්තයාට හරි ආදරවන්තිට ආදරේ කියලා කියවනවනේ හැම වෙලේම. නේද? බලාපොරොත්තු වෙන්නේ මේ කියව ගන්න. ඇයි ඒ? ඇයි ඒ කියව ගන්න හදන්නේ? බයයි බං. ඒ කියන්නේ හැම වෙලේම කැමති ආදරේ කියලා කියනවට. හරිද? ඒ සාමාන්‍ය ඒක හැටියක්. කොල්ලෝ නෙමෙයි සාමාන්‍ය කෙල්ලෝ. හරිද? කොල්ලෝ මට ආදරේ කියන්නකෝ එහෙම නෑනේ. කෙල්ලෝ හැබැයි එහෙම එකේ ඉන්නවා. ඒ කියන්නේ සමහර දවස්වලට කට්ටිය දැන් ඕන තරම් ඔය ප්‍රශ්න දැකලා තියෙන සමහර තරහ වෙලා තියෙන ආදරේ කිව්වේ නෑ කියලා. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. හරි ඔයා දැන් මට ඉස්සර වගේ ආදරේ නෑ. හරිද? ඔහොම එක එක ප්‍රශ්න දැන් ඔය තියෙන්නේ හරිද? දැන් නිකන් බලන්න හරි දැන් ප්‍රශ්න කතා කරන්න එපා. මේ නෑ අපි ඇත්තට අම්මට තාත්තට කවදාවත් ආදරේ කියලා කියන්නේ නෑනේ. එහෙම කියන්න හයියක් නෑ නේද බං ඇත්තම කතාව. නෑ ඒක නිකන් හිතලා බලන්නකෝ. ඔයාට පුළුවන් ද කියලා තාත්තට ඉස්සරහ තාත්තා මං ඔයාට ආදරේ කියලා කියන්න. එච්චර මම හිතන්නේ ඒක හයියක් නෑ වගේ. අම්මට කියන්න පුළුවන්. ඒක නිකන් ඒක නිකන් මම දන්නේ ඒක පුදුම දෙයක් බං නිකන් බලහල්ලකෝ. කෙල්ලෙට ආදරේ කියලා කියන්න පුළුවන් මං ඔයාට ආදරේ. හරි මං ඔයාට කැමතියි. හැබැයි අම්මට තාත්තා ගාවට ගිහලා එහෙම කවදාවත් කියන්න බෑ. හැබැයි එහෙම කිව්වේ නෑ කියලා එතන ආදරයක් නැද්ද? නෑ ඒක තමයි ආදරය ඈ. ඒක තමයි ආදරය. අපිට ඒක කියාගන්න හයියක්වත් නෑ අඩුම ගන්න. ඒක වෙනම දෙයක් හොඳේ. තාත්තලාගේ ආදරේ නම් ඒක බුදුවම්ම. ඒක ඇත්තටම අම්මගේ තාත්තට පේන්න තියෙනවනේ. අම්මගේ ආදරේ පේන්න තියෙනවා. ඒක ලෙන්ගතුකම මොකක් හරි ප්‍රශ්නයක් විතරම ළඟ ඉන්නවා. හැබැයි තාත්තගේ ආදරේ පේන්නවත් නෑ. ඒක වැඩක් නෑ කතාවල තව ලොකු වෙදි තේරෙයි. හරිද ඒක? ඒ කියන්නේ තාත්තා කෙනෙක් වුණාම නෙමෙයි. ඒක තේරෙයි. ඒක වෙනම එකක් ඈ. ඒ කියන්නේ මට ඒක තේරුච්ච අවස්ථා තුනක් තියෙනවා. ඒක හරි මොකද්ද මම ඒකට කියන්නේ මේ මං තුන් පාරක් ඒක වෙලා දිනවට නෑ. ඔව් කොහොම හරි එක්සෑම් පාස් වෙච්ච දවස් දෙකේ ශිෂ්‍යත්වය පාස් වෙනකොට මං වීඩියෝ එකක් දාලා තිබ්බා ඉස්කෝලේ එක. ඉස්කෝලේ මතකයි නේද? ඒ ඉස්කෝලේ ශිෂ්‍යත්වය පාස් වුණේ මං විතරයි. හරිද? ඉතින් ඉස්කෝලේටම හැම අවුරුද්දම එකයි පාස් වෙන්නේ. මම එහෙම මීටරයක්වත් එහෙම ඉගෙන ගන්න පොරක්වත් නෙමෙයි. එතකොට මම මහා මෝඩෙක්. හරිද? එසෙල්ලම් කරන මඩ කණයා වගේ මාළු වල්ලල්ලා කැලේ පැන පැන කුඹුරු පැන පැන එහෙම හිටපු එකෙක් මම. මම කියන්නේ ගෙදරත් නෙමෙයි එතකොට හිටියේ. මම කාලා ගියේ සෝයයි බතුයි කියලා මතකයි. එච්චරයි මට මතක. හරිද? මේ එච්චරයි මට මතකේ. යාගේ ශිෂ්‍යත්ව ලයිෆ් එක මතක ඔච්චරයි. කොහොම හරි ඉස්කෝලෙන් පාස් වෙන මම අපේ අප්පච්චි මේ කුඹුරේ ඉඳන් ආවේද. හරිද? කුඹුරේ මඩ ඇඳුමත් ඇඳගෙන තමයි ඉස්කෝලේට දුවගෙන ආවේ. පන්ති රැවිලා මාව මෙහෙම උඩ දැම්මා. මට ඒක මතකයි අදට වගේ. ආයේ කැම්පස් ගියපු එක. ඊට පස්සේ වාහන තුනම මම ගෙනාවේ ගෙදරට හොරෙන්. ඒ කියන්නේ මම වාහන තුනක් ගත්තා. ඒ තුනම ගත්ත ගෙදරට හොරෙන් ගෙනල්ලා තමයි සර්ප්‍රයිස් කරේ අප්පච්චිට. ඒ තුන්ව තමයි අප්පච්චිම බදාගත්තා. දැන් මං හරි ආසයි වාහන ගේන්න. ඇයි බදා ගන්න පුළුවන් නේද අර? ඒක නියම එකක් හොඳේ. ඒ එදාට තමයි ඔය කියන්නේ කඳුළු දකින්නේ නේද සාමාන්‍ය තාත්තා කෙනෙක් ගිලේසියකට. ඒ වහෙන බර කඳුළු ඈ. අර නිකන් වටන කඳුළු නෙවෙයි ඒව හරි බර. හරි. මේ